අයිබෝන් ළමයි අපි මාසෙකට විතර කලින් ඩොලර් 63ක් වගේ පුංචි මුදලක් ඒ කියන්නේ රුපියල් 18000ක් වගේ පුංචි මුදලකින් පටන් ගත්ත පොකට් ඔප්ෂන් එකට ඩිපොසිට් කරලා ලයිව් account එකක් ඒක මේ වෙනකොට ඩොලර් 872ක් දක්වා ජේන් කරලා තියෙන්නේ. හොඳයි. අපි මේක අද නැවතත් ස්ටාර්ට් කරනවා ජේන් කරන්න next candle expert strategy එකේ තියෙන ටෙක්නික් පහ යොදාගෙන right අපි candle reading තමයි කරන්නේ. හොඳයි. අපි මෙතනින් අද ට්‍රේඩිං සෙෂන් එකේ පළවෙනි ට්‍රේඩ් එක buy එකක් විදියට ප්ලේස් කරගන්නවා. පැහැදිලිව අපිට confirmations තියෙනවා. හොඳයි ළමයි. අද ට්‍රේඩිං සෙෂන් එකේ ගත්ත පළවෙනි එන්ට්‍රි එක අපි සාර්ථකව ප්‍රොෆිට් කරගන්නවා. ඉතින් candle විතරයි බලන්නේ. right? වෙන කිසි දෙයක් බලන්නේ නැහැ. මෙතනින් අපිට extra facts තියෙනවා අපේ strategy එක තුල. ඊට පස්සේ candle බලනවා. හොඳයි. අපි යමු දෙවෙනි ට්‍රේඩ් එක ගන්න. පොඩ පොකට් ඔප්ෂන් chart එක ටිකක් slow අනිත් chart වලට වඩා. නමුත් අපිට පහසුවෙන්ම trade කරන්න පුළුවන් next candle expert strategy එක භාවිතේ. ඔයාලට ඉතින් කැමති platform එක යොදා ගන්න. හැබැයි strategy එක වෙනස් කරන්න බෑ. දැන් මම අවුරුදු 5කට වැඩි කාලයක් පාවිච්චි කරන්නේ next candle expert strategy එක Dario, QX broker, pocket options. ඊට කලින් නම් තව platform කිහිපයක් කරා. දැනට ওই platform තුන විතරයි කරන්නේ. විශාල withdrawal ප්‍රමාණයක් අරන් තියෙනවා. ඊටවත් පොඩි deposit එකකින් පටන් ගන්න. right? අපි මෙතෙන් දෙවෙනි ට්‍රේඩ් එක ප්ලේස් කරගන්නවා. අද ට්‍රේඩිං සෙෂන් එකේ දෙවෙනි ට්‍රේඩ් එක. හොඳයි ට්‍රේඩර්ස් දෙවෙනි ට්‍රේඩ් එකත් අපි සාර්ථකව ප්‍රොෆිට් කරගන්නවා. ඉතින් මේ ටෙක්නික් ටික ඔයාලට මම වගේම යූස් කරන්න පුළුවන්. හරිම සිම්පල්. මගේ ස්ට්‍රැටජි එක ඉගෙන ගත්තොත්. ඉතින් ස්ට්‍රැටජි එක ඉගෙන ගන්න කැමතියට පුළුවන්. ස්ට්‍රැටජි කෝස් එකට සම්බන්ධ වෙන්න. අලුත් කෙනෙක් නම් වැඩි විස්තර තියෙනවා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ වෙනකොට සාර්ථක ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරනවා. ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් ස්ට්‍රැටජි එකකින් තනියම ට්‍රේඩ් කරනවා. කිසිම සිග්නල් සර්විස් එකක් රොබොට් කෙනෙක් බොට් කෙනෙක් මොකුත් ඕනේ නැහැ. ඔයාලට ඒ ප්‍රූෆ්ස් බලන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස්ලගේ මගේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාව තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට ගිහිල්ලා බලන්න ඉන්ස්ට්‍රක්ෂන්ස්ලා කොච්චර සක්සස් විදියට තමන්ගේ ට්‍රේඩින් ටික මේ next candle expert ස්ට්‍රැටජි එකෙන් පමණක් කරගෙන යනවද කියලා මේ platforms වල. හොඳයි ට්‍රේඩර්ස් අද ට්‍රේඩින් සෙෂන් එකේ ගන්න තුන්වෙනි ට්‍රේඩ් එක අපි මෙතින් buy එක ප්ලේස් කරගන්නවා. හොඳයි ට්‍රේඩර්ස් අද ට්‍රේඩින් සෙෂන් එකේ ගත්ත තුන්වෙනි ට්‍රේඩ් එකත් අපි සාර්ථකව ප්‍රොෆිට් කරගන්නවා. අපි මේ පාවිච්චි කරන්නේ candle තමයි බලන්නේ. candle ටික බලලා ඊළඟ candle ටික අපි මෙන්න මේ විදිහට යනවා කියලා ඒ අමතර සාධක extra facts දාලා අපි තීරණය කරනවා buy the sell ද වෙන්නේ කියලා. හොඳයි ළමයි අද ට්‍රේඩින් සෙෂන් එකේ ගන්න කිවින් ට්‍රේඩ් එකද මේ ගන්න යන්නේ. මේ ගන්න යන්නේ හතරවෙනි ට්‍රේඩ් එක buy එකක් අනිවාර්යෙන් ෂුවර් එක අනිවාර්යෙන් මාකට් එක මේ high level එකට යන්න ඕනේ. හොඳයි ට්‍රේඩර්ස් අද ට්‍රේඩින් සෙෂන් එකේ ගත්ත හතරවෙනි ට්‍රේඩ් එකත් අපි සාර්ථකව ප්‍රොෆිට් කරන ගමන් අපි $1000 ඒ කියන්නේ ඩොලර් 1000 සීමාවට ආව ඩොලර් 63න් පටන් අරන් මාසෙයි කී. ඔන්නෝමයි ට්‍රේඩ් කරන්නේ next candle expert strategy එකෙන් ඉහළම winning rate එකක් කිසිම ඉන්ඩිකේටර් එකක් රොබොට් කෙනෙක් බොට් කෙනෙක් සිග්නල් සර්විස් එකක් මොකුත් නැහැ. තමන්ගේ දැනුමෙන් ඇහැට පේන candle එක ඇහැට පේනවා entry එක ගන්නවා එච්චරයි. ළමයි අද ට්‍රේඩින් සෙෂන් එක අපි ඉවර කරමු. ට්‍රේඩ් එන්ට්‍රීස් පහයි සාමාන්‍යයෙන් මම normal ගන්නෙ එක සෙෂන් එකකට. සෙල් එකක් දාගත්ත මෙතනින් බලමු මොකක්ද වෙන්නේ කියලා. හොඳයි ට්‍රේඩර්ස් අද ට්‍රේඩින් සෙෂන් එකේ ගත්ත ලාස්ට් ට්‍රේඩ් එකත් අපි සාර්ථකව ප්‍රොෆිට් කරගන්නවා next candle expert strategy එකට. හොඳයි. වීඩියෝ ලයික් කරන්න ෂෙයා කරන්න ස්ට්‍රැටජි එක සම්බන්ධ වෙලා මගේ ස්ට්‍රැටජි එක ඉගෙන ගන්න. ගිහින් එන්නම් සුබ දවසක්.